ඔන්න ඉස්සර කාලේ හරිම ලස්සන ගම්මානයක් තිබුණා. ඉතින් මේ කාලේ හිටපු මේ රජ්ජුරුවන්ගේ රජගෙදරට හකුරු හදාගෙන එන වෙලෙන්දෙක් හිටියා. මේ වෙලෙන්ද හදන හකුරු වලට හරිම විශේෂත්වයක් තිබුණා. ඒ තමයි ඔහු හදන හකුරු හරීම ප්‍රණීතයි. ඒ වගේම ඒවා සුදු පාටයි. රජතුමා විතරක් නෙවෙයි රජ්ජුරුවන්ගේ බිසවත් මේ හකුරු කන්න බොහෝම ආසා කළා. ඉතින් මේ හකුරු වල තිබ්බ රසවත්භාවය නිසාම රජතුමාගේ බිසව රජතුමාගෙන් නිතරම මේ හකුරු හදන්නේ කොහොමද කියලා හොයා බලන්න කියලා ඉල්ලීම් කරා. රජතුමත් මේ දේවියගේ කීමට හකුරු වෙලෙන්දව රජමාලිගාවට ගෙන එන්න අණකලා. රජතුමාගේ අනපිලිපැදපු මේ හකුරු සාදන්නා ඉක්මනින්ම මාලිගාවට පැමිණියා. ඔබගේ මේ හකුරු බොහෝම ප්‍රණීතයි. අපගේ දේවයන් වහන්සේට ඕනිලු ඔබ මේ හකුරු හදන්නේ කොහොමද කියලා දැනගන්න. රජතුමා මෙහෙම කිව්වා. දේවයන් වහන්සේ රජමාලිගාවට හකුරු හදනකොට බොහෝම පිරිසිදුවයි අපි ඒ වැඩේ ආරම්භ කරන්නේ. හකුරු වෙලෙන්දා මේ විදිහට විස්තර කරා. අපි සුදු පිරුවට ඇඳගෙන උඩුවියන් බැඳලා පයට පාවඩ දාලා වටේට තිරරෙදි ඇදලයි හකුරු හදන්නේ. හඳුන්දර විතරමයි ස්වාමීනි ලිපට දාන්නෙත්. හකුරු වෙලෙන්දා බොහෝම යටහත් පහත්ව මෙහෙම කිව්වා. කාලය මෙහෙම ටික ගත වෙලා ගියා. හකුරු වෙලෙන්දා කී දේවල් ඇත්තමද කියලා බලන්න රජ බිසවට කාලයක් ගියාට පස්සේ අවශ්‍ය වුණා. ඉතින් රජ බිසව රජතුමාට මෙහෙම කිව්වා. රජතුමනි, මට නම් හරිම සැකයි මේ වෙලෙන්දාගේ කතාව. විශ්වාස කරන්නම බෑ. බිසවගේ කීම අහපු මේ රජතුමා වෙලෙන්දාගේ ගෙදරට ගිහිල්ලා හකුරු හදන විදිය සොයා බලන්න රජතුමාගේ සේවකයෙකුට නියෝග කළා. ඉතින් මේ රාජපුරුෂයා රජතුමාගේ අනපරිදි මේ මාලිගාවට හකුරු ගේන වෙලෙන්දාගේ ගෙදරට උදේම යන්න පිටත් වුණා. ඉතින් මේ රාජපුරුෂයා හකුරු වෙලෙන්දාගේ ගෙදරට යනකොට මේ වෙලාවෙදිත් හකුරු වෙලෙන්දා හකුරු සාදමින් හිටියා. රජමාලිගාවට හකුරු හදන්නේ මේ පොල්ලතු මඩුව ඇතුළේද? රාජපුරුෂයා හකුරු වෙලෙන්දාගෙන් ඇහුවා. ඔව් මේ හකුරු හදන්නේ රාජමාලිගාවට තමයි. ඔය විදිහට දාඩිය පෙරාගෙන කිලිටු ඇඳුම් ඇඳගෙනද ඔබ රාජමාලිගාවට හකුරු හදන්නේ? රාජපුරුෂයා වෙලෙන්දාගෙන් ප්‍රශ්න කළා. එහෙම නැතුව කොහොම හදන්නද? වෙලෙන්දා කිසිම දෙයක් නොදන්න ගානට උත්තර දුන්නා. කෝ මේ ලිපේ හඳුන්දර දාලා නෑනේ නේද? මොන හඳුන්දරද? ඒව දාලා හකුරු හැදුවොත් හඳුන් සුවඳට හකුරු කන්න කාටද පුළුවන්? උඩට උඩුවියන්, පයට පාවඩන්, ඒ වගේම සුදු පිරුවට වටතිර රෙදි හඳුන්දර ඒ කිසිම දෙයක් මෙතන නෑනේ. උඹ මහ බොරුකාරයෙක්. රජ්ජුරුවන්ට බොරු කිව්වා නේද? ඇයි බොරු කිව්වේ? මේ විදිහට මේ රාජපුරුෂයා වෙලෙන්දාගෙන් ප්‍රශ්න කළා. කිව්වනම් තමයි
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. වෙලෙන්දා hina වෙලා උත්තර දුන්නා. එදා ඉඳලා තමයි සුදු හකුරු හැදුවා වගේ කියලා පිරුලක් අපේ ජනවහරට එකතු වුණේ. ඉතින් සමහර වෙලාවට අපේ ජනවහරේ කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියලත් කියනවා. ඉතින් මේ වගේ කතා දිගටම නරඹන්න කතන්දර නැන්දාව සබ්ස්ක්‍රයිබ් කරන්න.